ඉතින් අපිට කිතුණා ජපාන් වලින් කේක් කෑල්ලක් අරගන්න. පන්දිර තිබ්බට ඉතින් අපි කට්ටිය දානවා. මේ නිසා මොකද ගාම්බීර රස කේක් එකක් නැහැ. ඉතින් සාරංගයත් එක්ක ඉන්නවා. එයාලා සෙන්ස් එකේ උපන්දිනේ ඉතින් එයාට ලොකු කේක් එකයි. අපි දෙන්නට දැන් කන්න පොඩි කේක් එකක්. මේ කේක් වල ගණන් නම් ටිකක් ඉහළයි. පෙන්නන්නම්. ඉන්නේ අපි දෙන්නට කන්න මෙන්න මේ කෑල්ල. බලමු අපි අරගෙන කාලම. ගන්න රස කේක් තියෙනවා. ඉතින් සෙනග වැඩි වෙන්න කලින් මාර ඉල්ලුමක් තියෙන මේක මාර විශ්වාසයක් තියෙනවා. ඒවාට පොඩි කස්ටමර් සර්විස් එකක් තියෙනවා. ඉතින් සෙනග වැඩි වෙන්න කලින් මේ කියාගේ අර කේක් එකක් තමයි ඉල්ලුමක් ගත්තා. අද යරේට අර ගැටි ඉන්නේ කොයිනේ කාසි වැඩිලු අපි කාසි පාවිච්චි කරනවා වැඩිලු එන්න බිල් එක 3812යි 550 කේක් එකයි 2980 කේක් එකයි ටැක්ස් එකත් එක්ක 3812යි අපි ඉල්ලන කේක් එක ඉතින් සෙන්ස් එකේ නම ලියලා ලස්සනට දීලා තියෙනවා අපි ආසයෙන් ගත්ත කේක් එක කොණ්ඩ යන්නේ බලමු මේකේ පස්ස කොයයි කියලා ලස්සන බොක්ස් එකක් දාලා දෙන්නේ. C1 බොක්ස් එක. ඔව් ඒක කාමරේ දාලා තියෙනවා. ඒක ලකට යනවා right. මේ කේක් එකේ ටූල් එක නැති වෙන්න ටූල් එක නැති වෙන්න දෙන්න අයිස් කැට දාලා තියෙනවා. ඉතින් බාන්න අපි මේ ගෙදර යන අතර මේකේ වහිනානේ ටූල් එක. ඕ යාළුවෝ යන්නවා. වව්. නයිස් කේක්. මේ නිකන් රත්තරන් වගේ කේක් සබ්ජෙක්ට් එක ගැන ඇත්තට වැඩිය ගන්න නැහැ. දැන් ඕන දෙයක් කනවා ගන්නවානේ. මේ චොකලට් කෑල්ලක් තියෙනවා. කැරේවා චොකලට්. චොකලට් කුඩු. මේ පොඩි චොකලට් කෑල්ලෙන්ම රා ඉතාලයක් තියෙනවා. මම ගාල කුල් කෑල්ල කනවා මොකද? චොකලට් කනවා ළමයි. ආගලාන්න බෑ. Wow. මේ රස කියන්නේ මේ අපේ ගොඩාක් මේ අතගාලා තියෙනවා. හරි ගන්න. ඔයාලා මේ කාලා කියන සාරංගය මොනවද ආර්ථික තියෙනවා බොරු කියනවා කියලා හිතන්නේ. මේ බලමු සාරංගය. ටිකලා නිශ්ශබ්දව. සරිගියන් නාන්න පුරාත් දීබ්‍රේ. දැක්කනේ බොරු නෙවෙයි හරිද? බොරු නෙවෙයි ඉතින් ආයි. ආවලි දන්නවා මේක දැනගෙන අපි කේක් කාලා නැහැ කියලා ඇත්තටම ආන්නේ මොකද කරන්නේ ඇටරේ මේ ලංකාවේ ඉතින් අපි කේක් කෑවා. මේ ඉතින් වියදම් වැඩි නිසා අපි බුදාසන මුත් එහෙම කන්න කරන්න කියලා. දන්නවා ජපානයේ ඉන්න අය ආපු මුල කොච්චර අමාරුද සවයි වෙන්න කියලා. ඒ වුණාට ඉතින් පොඩි පොඩි දේවල් ටිකක් හරි ගන්න ඕනේ. නැත්තම් ඒකත් වැඩක් නැහැ. details සුපිරේ ආයෙ මෙතෙන් දෙනවා අපි ඊළඟ පාර පඩියක් තාම මේ අහම් මේක එකේ 500 ගානක් මේ කෑල්ල පොඩි ගානක් නෙවෙයි උරෂී දෙස් උරෂී තමයි එහෙනම් ආයෙත් මේ වගේ ලස්සන වීඩියෝ එකකින් සෙට් වෙමු.